හායි කට්ටිය හැන්දෑ වෙලා තියෙන්නේ මං අද කොටුව ගොඩක් මේ අර අතු කපපු ඒවා ගොඩක් ඔක්කොම මේ සුද්ධ කරලා කොටුව වටේම ජරා වෙලානේ තිබ්බේ ඒවා අස් කරගත්තා අද අවුව වැටෙනානේ අස් කරලා පළ රොඩු ටික වේලලා ගිනි තිබ්බා මෙන්න මේගොල්ලෝ තමයි ඇවිල්ලා මේ කපලා දාලා යන්නේ මං ඉතින් ඒවා ගස් උඩ නැගලා ඒගොල්ලෝ බාගෙට කපපු ඒවා මේ පල්ලෙහාට ඇද මේ විදිහට සුද්ධ කරලා ගිනි තියා ගන්නවා ඉතින්. අද මේ වටේ මේකතු කරා කැලෙත් ඇවිල්ලා තියෙන්නේ. ඇයි සතියක් විතර එක දිගට වැස්සනේ. දවල් රිලව් ආවා රිලව් මේ කඩලා කාලා ගිහිල්ලා මේ බිම දාලා කාලා මේ වැල් එහෙම මේ වැල් බිම සවුත්තු කරලා ඇදලා දාලා ගිහිල්ලා මගේ මේ වැල් ටික ලෝබයි යන්නේ. මේගොල්ලෝ එන්න ගත්තොත් දිගටම මේ ලින්දෙන් තමයි අපි වතුර දාන්නේ මේ පැලවලට. මේ මෝටර් නේ. මේ පැල ඔක්කොටම වතුර දැම්මේ ඔය ලින්දෙන් තමයි. ඒ ලින්දෙන් මේ බාල්දියෙන් ඇදලා අතෙන් තමයි දාන්නේ. මට ඉතින් මේ අපේ පුංචිත් එනම උදව් කරන්න. ගිනි තියලා. අනෝන්චිලාව. හවසට ළමයි පදිනවා උදේට රිලව් පදිනවා. ජීවන්චිලායි මේ ඉත්තෑ වයින්මට මේ පොඩ්ඩක් ඉතින් වට කරගත්තා ඒ වුණාට තව චුට්ටක් තියෙනවා. හැමදාම පැල දෙක තුන කාලා ගිහින් තියෙනවා. මං හැමදාම පැල 3-4ක් හිටවනවා ඉතින්. කොච්චර හිටෙව්වත් ඉත්තෑ වැවිලා හාරලා යනවා. මේ විදිහට මං ඉතින් ළඟින් කෝටු ගහලා වට කරගෙන තියෙන්නේ. එහා පැත්තේ වෙල මේ වගේ නෑ කොටුවේ මේ නෑ ලස්සනට තියෙනවා. වැඩේ කියන්නේ රිලව් වෙනවා, ගිරව් වෙනවා, ඉත්තෑවෝ වෙනවා. ඒකයි. ඔයගොල්ලෝ ගිනි තියනවා මේ ඉන්නේ මගේ වැඩි කරන වැඩෝ ටික. මේගොල්ලෝ මගේ වැඩ වැඩි කරනවා. මම මේ කෝටු කපලා මේවා මේ ගස් උඩ නැගලා තමයි කැප්පුවේ. මේවා උඩ නැගලා. ඇත්තද? ගොඩාක්. ඔව් මේ කොහිල වල වැහිලා තිබුණේ. මෙතන තිබුණා මෙන්න මෙතන ලස්සනට උඩු වියන වගේ. හොඳට වැහිලා තිබුණේ. මේ බිම හෙවණ තිබුණේ. දැන් හෙවණ නැහැ. දැන් අවුවයි. ඒ වතුර වලේ කොහිල දාලා තියෙන එකනේ. එතනත් ලිඳක් තිබුණේ ඉස්සර. නැන්ද තමයි හාරලා ආයි දැන් ගොඩ වෙලා කාලෙකින් සුද්ධ කරේ නෑනේ අපි අර ලිඳෙන් වතුර දාන්නේ. යාළුවනි අපි එමයි. තරවස් කරා. මේ තියෙන එහා පැත්තේ වෙල මේක නම් හෙට වපුරනවා. වපුරනවා දැක්කම? ඔව්. හෙට වපුරනවා මේ වගේ කෙසෙල් පැල ටික හිම අර සවුතු කරලා අර ගොල්ලෝ සාරයි ඊගොල්ලන් අතු කපලා වට්ටලා ගිහින් තිබුණානේ. ඒ හින්දා මේ කෙසෙල් වැස්සලා අතු කඩන් වැටිලා. මෑ කරල් තියෙනවා ටිකක් ඉතින්. රිලවුන්ගෙන් බේර ගන්න බැරි වෙයි. කයි වැඩි. රැට ඉත්තෑ වයින්නවා. දවල්ට මේ මල් තියෙනවා මගේ කොටුවේ දාස් පෙතිය මල්. අපි කඩන්න එපා ලස්සනට තියෙනවා. කැත මල් තියෙනවා. කැත නෑ ඒවා මට ලස්සනයි. මම ඒවා හරි ආදරෙන් හිටෙව්වේ. තින් ලස්සනයි මට. මේ දාස් පෙතිය හිටවල තියෙනවා. ඒ ටිකට වතුර දාන්න ඕනේ. මේ බණ්ඩක් කපලා ටික මම පොහොර දැම්මනේ පෙරේදා. දැන් ටිකක් ලොකු වෙලා. කුකුල් පොහොර ටිකක් දැම්මම හොඳට මේ ඇදිලා ඉනවා. සමහරක් ඒවා චූටි. ඒ කියන්නේ මයින්ෝ කඩලා මයින්ෝ එහෙම මේ ඇවිල්ලා මේ පැල කඩනවා. මේ බඩිරුඟු පැල මේ වගේ පැල 50ක් විතර තිබුණා. එක පැලයක්වත් ඇතුව ඔක්කොම මේ මයින්ෝ අලු කොබෙයියෝ ඇවිල්ලා හාරලා ඇටේ කනවා ඒගොල්ලන්. ඒගොල්ලන් කරන්නේ ඒව තමයි. මේ අපේ ළමයිගේ සෙල්ලම් ලස්සනට තිබුණා මේක. මේ සාරි ගැට ගහලා ඒගොල්ලෝ ඉංචිලි පැද්දා. මෙතන මේ ටයර් එක තියෙනවා. ඔය වගේ ටයර් පදිනවා. හැමෝම ඉතින් රණ්ඩු වෙවි. ඔය පැද ඉන්නවා.
අපි මේ වගේන් තමයි වතුර දාන්නේ. ওই බාල්දි දෙකේ. මට ඉතින් මං තනියෙන් නෙවෙයි පුංචිත් එනවා ගොඩක් වෙලාවට උදව් කරන්න. එයා ගොඩක් වෙලාවට වතුර දාන්න, පැල හිටවන්න එහෙම එනවා ඉතින්. මගේ උදව්වට. මේ හැන්ද වෙලා තියෙන්නේ මේ තියෙන්නේ දන් මල්. මේ දන් මල් හැදිලා. තව ටික දවසකින් දන් කන්න පුළුවන්. මේ තියෙන්නේ දන් මල්. දන් ගහක්. තව තියෙනවා. අනේ මෑ කරල් ටික කනවද? සෝදලාවත් නෙමෙයි කන්නේ. රිලව් කඩලා රිලව්ත් අල්ලලාද දන්නේ. ඒක තමයි ඉතින් මගේ කොටුව. තියෙනවා එක එක ඒවා තියෙනවා. බණ්ඩක්කා තියෙනවා, මිරිස් තියෙනවා. මෑ කරල් තියෙනවා, කෙසෙල් තියෙනවා, සේර තියෙනවා. මේ වට්ටක්ක පැලෙත් මං හිතන්නේ මේ රිලව් වෙන්න ඇති. කනවා ඇති. කොළ ටික කඩාගෙන කනවා. මේ අලකොළ තියෙනවා. තව ටික දවසකින් අලකොළ මාළුවක් හදන්න ඕන තලපයක් හිඳි ගාලා. තමයි ඉතින්. මේ හැන්ද වෙලා තියෙන්නේ. අන්න. ගින්දර. ගිනි ගන්නවා හොඳට. මේ වෙලාවට මෙහෙම ඉඳගෙන ඉන්නකොට හරි සනීපයි. ගහ උඩට ටිකක් නැන්නේ. අත උඩ. අන්න මගේ කොටුව. දැන් උඩට නගින්න ගොඩක් බෑ. මේ මෙතනත් යට තියෙන වතුර වලක්. එතනට කොහිල පොඩ්ඩක් දැම්මනම් හරි මං අතු ටික මෙතන ඉතින් කමක් නැති හින්දා එතන ටික එහෙමම තිබ්බා. නගින්න බා පුතේ වැටෙයිද නැහැ මේ අතු නිකන් තියෙන්නේ. නගින්න බා වැටෙයි. බහින් මාත් බහිනවා. කො බහින්. බහින්න. මාත් බහිනවා. Hai. සෙල්ලංගේ ඔන්න කඩන් වැටුණා. ඈ? සෙල්ලංගේ උඩටනේ දාලා තිබුණේ. ඒකත් කඩන් වැටුණා. කොට බන්නද? අපරාධයක්. මේ වෙලාවට කොටුවේ හරි ලස්සනයි. ලස්සන කුරුල්ල එනවා. ලස්සන කුරුල්ල එනවා ගිරව එනවා. ගිරව ඇවිල්ලා මේ කාලා යනවා. දස් මල් දැන් මේ. ඉබේ හැදෙන්නේ දැන් නේ. තව ටික දවසකින් ලස්සනට මල් පිරීලා තියෙයි. ඈ? එතකොට කොහමල් කොනන්ද? තාත්තච්චා. මගේ මේ කොටුව. මේ රිලව් තමයි මේ මෙහිම කඩලා මේ දාලා යන්නේ. මේ සසදිත් කොනවද? සසදිත් තර එකක් කළා. සසදිත් කනවා රිලා පැටියෙක් වගේ ඒක නං. යා දැන් දෙකක් කමන්නේ ඒව හරිම හොඳයි. හරිම ගුණයි. ඔව් දෙකක් කඩාගෙන කෑවා. දන්නවද? ඔන්න ළමයිනේ මම නෝයන්නේ. වතුර එකක් අරන් ගිහින් දාස් පෙට්ටියකට දාමු. ඔන්න ලින්ද. මෙන්න මෙහෙමයි අපි වතුර ගන්නෙ. අහම ගත්තා. අරගෙන යනවා. බාලි දෙකක් නම් ඉතින් අරන් යනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙම දාස් පැල වලට දානවා. අත අල්ලලා දාන්නේ. මම දැන් ඉතින් මේ ෆෝන් එක අතේ හින්දා මෙහෙම දැම්මා. බණ්ඩක්ක පැල ටිකක් ලොකු වුණාට පස්සේ කුරුල්ල කොටන්නේ. චූටි කාලේ තමයි කුරුල්ල කොටලා
දාන්නේ. කුරුඳු ගහ. කුරුඳු ගහ. ඔන්න මේ කොටුව. මෙතන තියෙනවා ගොට්ටු කොළ, කංකුම්, ලුණු විල. එහෙම තියෙනවා. දැන් ඉතින් අපි යනවා ගෙදර. එහෙනම් කට්ටිය දැන් ගෙදර යනවා. හැමෝටම ජය වේවා. බුදු සරණයි. දීපිටයි. හැමෝටම සුබ අවුරුද්දක්.